ආයිබෝවන් සියලු දෙනාටම 2026 පෙබරවාරි මාසේ බොහොම ලස්සන මාසයක් නේ ආදරණීය මාසයක්. අපි බලමු ධනු ලග්නෙනියන්ට මේ මාසේ කොහොමද කියලා. ධනු ලග්නෙනියනේ ගොඩක් වෙලාවට ධනු ලග්නෙනියෝ වැඩි වශයෙන්ම ඉන්නේ ටිකක් අනිත් අයට උපදෙස් දෙන්න කැමති අය, බොහොම ළඟින් ආශ්‍රය කරන්න කැමති අය, බොහොම සංවේදී හිත් තියෙන අය, අනුන්ගේ දුක අහන්න කැමති, ඒගොල්ලන්ට උපදෙස් දෙන්න කැමති නේද? ගොඩක් වෙලාවට අනුන් වෙනුවෙන් කැප වෙන්න කැමති බොහෝ දෙනෙක් හිමි ලග්නයක් තමයි මේ ධනු ලග්නය. අපි බලමු ධනු ලග්නයට කොහොමද කියලා. හැබැයි ඒ විදිහට වුණාට ධනු ලග්නිකයන් බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මොකද මේ මාසේ අනුන්ට උදව් කරන්න ගිහලා Tamanට ටිකක් කරදරේ වැටෙන, Tamanට නරක නාමය ආගන්න තියෙන මාසයක්. ඒ හින්දා බොහොම කල්පනාවෙන්ම වැඩ කටයුතු කරගන්න ඕනේ. ඒක නිසා අනිත් අයට විශේෂයෙන්ම උපදෙස් දෙන්න යනවා නම්, ඕනවට වැඩිය ලං වෙන්න යනවා නම් ටිකක් පරිස්සමෙන්ම වැඩ කටයුතු කරන්න වෙයි. නමුත් අපි අධ්‍යාපන කරන ළමයින්ට බැලුවොත් මේ ධනු ලග්නයට අධිපති ගුරු නේද? ගුරු 7 ඉන්නවා. ඒ වක්‍ර ස්වභාවයෙන් ඉන්නේ. නමුත් Taman ටිකක් මානසික වෙලා කැපවීමෙන් වැඩ කරොත් මේ විභාග කටයුතු, ඉදිරි කටයුතු ඔබට සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි වෙනදාට වැඩිය ටිකක් මානසික වෙන්න වෙනවා. මොකද තමන්ගේ මතක ශක්තියින් උනත් එකපාරට ලැබීමේ හැකියාව හරි අඩුයි. ඒකට තමන් රැකියාවක නිරත වෙලා ඉන්නවනම්, එතකොට මේ ව්‍යාපාරයක් කරන අය නම්, එතකොට මෙන්න මේ සේවක සම්බන්ධතාවය බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. බොහොම දුරස්ථභාවයෙන් කටයුතු කරන්න ඕනේ. වෙනදට වැඩිය ඔබ විමසිලිමත් වෙන්න ඕනේ. බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ඒතර මූල්‍ය ගණන දුර මූල්‍ය පාලනය කිරීමේදී අතිශයින් පරිස්සම් වෙලා තමයි මේ ධනු ලග්නෙමියෝ මේ පෙබරවාරි මාසේ ගත කරන්න ඕනේ. ඒකට විදේශ ගත වෙලා ඉන්න අය, විදේශ රැකියාවල නිරත වෙලා ඉන්න අය, යම් යම් අයට ණයට දෙන්න ගිහිල්ලා මේ ණය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ළඟම අය හිතවත්කම නැති වෙලා අඩදමර ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒක නිසා බොහොම කල්පනාවෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් බොහොම බුද්ධිමත්ව විමසිලිමත්ව කටයුතු කරන්න ඕන මාසයක් තමයි මේ පෙබරවාරි මාසය කියන්නේ. ඉතින් ඒක නිසා ධනු ලග්නෙනියෝ අනිත් අයගේ දුක අහන කට්ටිය. නමුත් Tamanට කරදරයක් වුණාම කවුරුත් නැති වෙන්න පුළුවන් Tamanගේ ළඟින්. ඒක නිසා බොහොම කල්පනාවෙන් වැඩ කරන්න, එහෙම නොවෙන්න වැඩ කරන්න. ධනු ලග්නෙනියන්ට ඒ විදිහට වැඩ කරොත් මේ බොහොම සාර්ථක මාසයක් කරගන්න පුළුවන් මේ පෙබරවාරි මාසය. හොඳයි. එහෙනම් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ආයිබෝන්.